යාළුවනේ වෙල්කම් till සුයිමදු YouTube channel. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද අපි වැඩිපුර ගෙවලා තියෙන ටැක්ස් එක රිෆන්ඩ් කරගන්නේ කියලා. ඉතින් මේ ටැක්ස් රිෆන්ඩ් එක ගැන පුංචි විස්තරයක් කිව්වොත් යාළුවනේ හැමෝටම ටැක්ස් එක රිෆන්ඩ් කරගන්න හම්බ වෙන්නේත් නෑ. සමහර අයට ආපහු ටැක්ස් එක ගෙවන්න වෙන අවස්ථාත් තියෙනවා. ගිය අවුරුද්දේ ජනවාරි ඉඳන් දෙසැම්බර් වෙනකන් අපි රජයට ගෙවපු ටැක්ස් එක ඒගොල්ලෝ අවුරුද්ද අවසාන වෙනකොට ගණන් හදලා බලලා ආපහු කියනවා අපිට ඕගොල්ලෝ මෙච්චරක් ටැක්ස් ගෙවලා තියෙනවා. ඔයාලා වැඩිපුර ගෙවලා තියෙනවා. වැඩිපුර ගෙවපු ටික ඔයාලට ආපහු ගන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් ඕගොල්ලෝ අඩුවෙන් ගෙවලා නම් ඔයාලා අඩුවෙන් ගෙවලා තියෙන්නේ මෙන්න මේ ටික ආපහු රජයට ටැක්ස් එකක් විදිහට ආපහු ගෙවන්න ඕනි කියන එක ඕගොල්ලන්ට දැනුම් දෙනවා. ඒක ඒගොල්ලෝ දැනුම් දෙන්නේ ඕගොල්ලෝ කිවුර හදාගෙන තියෙනවා නම් කිවුර ඇප් එක හරහා ඒගොල්ලෝ ස්කැතරවර්කත් එකකින් PDF එකක් එවනවා. එහෙම නැත්නම් ඕගොල්ලෝ කිවුර හදාගෙන නැතිනම් ඕගොල්ලන්ට තැපෑලෙන් ලියුමක් විදිහට එන්නත් පුළුවන්. එහෙනම් අපි වෙලාව ගන්න නැතුව ටැක්ස් එක රිෆන්ඩ් කරන්නේ කොහොමද කියලා බලන්න වීඩියෝ එකට යමු. ටැක්ස් එක ඩික්ලෙයාර් කරන්න නම් අපි මුලින්ම ස්කැතරවර්කත් වෙබ්සයිට් එකට යන්න ඕනේ. ඉතින් මම මේ විදිහට Google එක අරගෙන Google එකේ ස්කැතරවර්කත් කියලා සර්ච් කරනවා. හරි වෙබ්සයිට් එක ඇතුළට අපි යන්න ඕනේ. ඉතින් මෙතන මට වෙන ඒවා මුලින් පෙන්නන්නේ. ඒ හින්දා පල්ලෙහාට ගිහිල්ලා හරි වෙබ්සයිට් එක තෝරගන්නවා. හරි එකේ මෙන්න මේ විදිහට කහ පාටයි නිල් පාටයි සුදු ත්‍රිකෝණයක් තියෙන ලාංඡනය ඇතුලේ තියෙන්න ඕනේ. මේක තමයි ස්කැතරවර්කත් ලාංඡනය. ලොගින් වෙන්න කලින් මෙතනින් අපිට බලන්න පුළුවන් ඔක්කොම ඩීටේල්ස් ටික කොහොමද කරන්නේ, මොනවාද අපිට ටැක්ස් එකකින් අඩු කරගන්න පුළුවන්, ආයි රිෆන්ඩ් වල විදිහට ගන්න පුළුවන් මොනවාද, ඒ දේවල් ඔක්කොම මෙන්න මේ පේජ් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන කියලා තියෙනවා ඔයගොල්ලෝ මාර්ච් 31කට කලින් මේක ඩික්ලෙයාර් කරොතින් ඔයගොල්ලන්ගේ මොනවත් චේන්ජස් නැත්තම් ඔයගලන්ට අප්‍රේල් වෙනකොට රිෆන්ඩ් එක ලැබීමේ පොසිබිලිටි එකක් තියෙනවා කියලා. ඉතින් ඔයගොල්ලෝ මොනවා හරි මේක ඩික්ලෙයාර් කරනකොට ඔයාලා චේන්ජස් මොනවා හරි තියෙනවා නම් එහෙම නැත්තම් ඔයගොල්ලෝ මාර්ච් 31 පැන්නොතින් ඔයගලන්ට අප්‍රේල් වෙනකොට රිෆන්ඩ් එක හම්බ වෙන්නේ නැහැ. තව ටික දවසක් පරක්කු වෙලා හම්බ වෙයි. ඉතින් මෙන්න මේ ඩික්ලෙයාර් කියන තැනින් ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඩික්ලරේෂන් එකට අදාළ ඔක්කොම ඩීටේල්ස් ටික. ඒ කියන්නේ ඩෙඩ්ලයින් ටික කොහොමද ඔයගොල්ලෝ මොනවා හරි තව රිෆන්ඩ් කරගන්න, ඩිඩක්ෂන් කරගන්න පුළුවන් මොනවා හරි තියෙනවා නම් ඒ හැමදේම ගැන විස්තර ඔක්කොම මෙන්න මේ පේජ් එකෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතන date of declaration 2026 කියලා තියෙන එකේදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඩෙඩ්ලයින් ටික. එතකොට ඔයගොල්ලන්ට ලියුම ආවේ නැත්තම් මොකද ඔයගොල්ලෝ කරන්න ඕනේ, කවද්ද අවසාන ඩික්ලෙයාර් කරන්න පුළුවන් දවසේ, හැමදේම මෙන්න මේ කොටසෙදි තියෙනවා. ඉතින් 2026 ටැක්ස් රිෆන්ඩ් එක ඩික්ලෙයාර් කරන්න පුළුවන් අන්තිම දවස තමයි මැයි 4. ඉතින් මාර්තු 17 ඉඳලා ඩික්ලෙයාර් කරන්න පුළුවන් එක ඕපන් වුණා. පෝටල් එක ඕපන් වෙලා තියෙන්නේ මාර්තු 17 ඉඳන් මැයි 4 වෙනකන් ඔයගලන්ට ඩික්ලෙයාර් කරන්න පුළුවන්. මෙතන the content of the declaration කියන ටැබ් එකේදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් deduction service ගැන. ඒ කියන්නේ මුලින්ම තියෙනවා income එක කොහොමද ඒගොල්ලෝ calculate කරන්නේ, මොනවාද අයිති වෙන්නේ, මොන ඉන්කම්ද අයිති වෙන්නේ කියලා. එතකොට ඉන්කම් එකෙන් ඔයගොල්ලන්ට ඩිඩක්ෂන් කරගන්න පුළුවන් මොනවාද. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙතන තියෙනවා travel to and from work. ඒ කියන්නේ වැඩ කරන තැන ඉඳලා ඔයගොල්ලන්ගේ ගෙදරට කොහොමද travel කරපු ඒ වගේ cost එක එහෙම ඔයගොල්ලන්ට deduct කරගන්න පුළුවන්. හැබැයි ඒකට නීති ටිකක් තියෙනවා. ඉතින් මෙතන කියලා තියෙනවා ඔයාලගේ expenses exceed වෙන්න ඕනලු සෙක් 11000ක්. ඒ කියන්නේ අවුරුද්දට ඔයගොල්ලන්ට ගිය වියදම සෙක් 11000ට වැඩි නම් වැඩි ටික ඔයගොල්ලන්ට රිෆන්ඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙතන ඒගොල්ලන්ගේ තියෙනවා කැල්කියුලේට් කරන්න ඒගොල්ලෝ e-service එකක් දීලා තියෙනවා. ඉතින් අපිට මෙතන අපේ travel deduction එක කොච්චරද කියලා බලන්න මේ e-service එක හරහා ගිහිල්ලා එතන ඒගොල්ලෝ කියලා තියෙනවා මොනවාද ඔයගොල්ලෝ consider කරන්න ඕන දේවල් ටික, මොනවාද ඇතුළත් කරන්න ඕනේ, ලෑස්ති කරගන්න ඕනේ තොරතුරු ටික මොනවාද, ඒ හැමදේම තියෙනවා. ඊට පස්සේ මෙතන step by step ඔයාලට fill කරගෙන යන්න තියෙන්නේ ඒ අහන දේවල් ටික. ඉතින් මම මේ කිසිම දෙයක් කරන්නේ තාම login වෙලා නෙමෙයි. login වෙන්න කලින් ඔයගොල්ලන්ට මේ දේවල් ටික fill කරලා හරියට තොරතුරු ටික දැනගන්න පුළුවන්. මේ කොටසෙම තව කියනවා කොහොමද ඔයගොල්ලෝ public transportation use කරනවා නම් job එකට යන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඔයාලගේම කාර් එකකින් නම් යන්නේ. එතකොට කොහොමද deduction එක ඔයගොල්ලන්ට වළංගු වෙන්නේ කියන එක details මෙන්න මේ විදිහට එක link එකකින් link එකට තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට අදාළ link එකකින් ගිහිල්ලා බලලා කොහොමද ඒ ගණන් කැල්කියුලේට් කරගන්න ඕනි කියන එකට ඔයගොල්ලන්ට e-service පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට අතින් හදලා හරි
ඒ ඩිඩක්ෂන් එක ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. ඔන්න යාළුවනේ අපි දැන් තමයි අපේ ලොගින් ඩීටේල්ස් දීලා ලොග් වෙන්න හදන්නේ. ඉතින් ලොගින් වෙන්න අපිට බැංක් ID එක හරහා පුළුවන්. ඉතින් මෙතන my page එකයි income tax return එකටයි දෙකටම ලොග් වෙන්න පෙන්නනවා. ඉතින් මම කෙලින්ම income tax එකටම ලොග් වෙනවා. බැංක් ID එක ඉතින් අපි ෆෝන් එකෙන් ඔන් කරගෙන QR කෝඩ් එක ස්කෑන් කරලා ඊට පස්සේ අපිට account එකට ලොග් වෙන්න පුළුවන්. ඉතින් මේ බැංක් ID එකේ වටිනාකම තමයි අපිට කිසිම password username කිසිම දෙයක් ගහන්න ඕනේ නැහැ. අපිට QR එක ස්කෑන් කරලා නිකන් login වෙන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ tax declaration එක පළවෙනි වතාවට කරන කෙනෙක් නම් මෙතන bank account එක ඔයගොල්ලන්ගේ register කරගන්න ඕනේ. bank account එකයි ඔයගොල්ලන්ගේ contact information එකයි. ඉතින් මෙන්න මෙතන තියෙනවා bank account කියලා. ඉතින් මෙන්න මේකට ගියාම ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලගේ bank details ටික මේකේ register කරන්න. account registration ඔයාලට Swedish bank account එකක් නේ තියෙන්නේ. හින්දා Swedish account එක කියන එක select කරලා මෙතන ඔයගොල්ලෝ පැහැදිලිව හරියට ගහන්න ඕනේ. clearing number එකයි ඔයගොල්ලන්ගේ account number එකයි. ඉතින් clearing number එක bank detail banking app එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයාලගේ account number එක වෙනයි clearing number එක වෙනයි. ඉතින් මේ දෙක හරියට ගහලා ඔයගොල්ලෝ මෙතන register කරගන්න ඕනේ. ඉතින් දෙවෙනි වතාවට කරන කෙනෙක් නම් මේක register කරන්න දෙයක් නැහැ. කලින් register කරපු account එකම තියෙනවා. පළවෙනි වතාවට කරන කෙනෙක් නම් bank account එකෙන් පස්සේ ඔයගොල්ලන්ගේ contact information උත් මෙතන register කරගන්න ඕනේ. contact information කියන්නේ ඔයාලගේ phone number එක. phone number එක මෙතන හරියට type කරලා ඒකත් register කරන්න ඕනේ. හරි. ඉතින් අපි දැන් යමු දෙවෙනි ටැබ් එකට. දෙවෙනි ටැබ් එකේදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් your declaration details. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ ගිය අවුරුද්දේ ඔයගොල්ලන්ගේ income එක සම්පූර්ණ අවුරුද්ද පුරා කොච්චරක් තිබුණද? ඒකෙන් tax එක කොච්චරක් කැපිලා තියෙනවද? ඔයගොල්ලෝ වැඩිපුර tax එක කීයක් ගෙවලා තියෙනවද? ආපහු කීයක් ගන්න පුළුවන්ද? ඒ හැමදේම මෙන්න මේ ටැබ් එකේදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ හිඟ ගාණක් තියනවා නම් ඒක පවා මෙතනදී පෙන්නනවා. ඉතින් මෙතනදී ඔයාලගේ නමින් බිස්නස් එකක් රෙජිස්ටර් කරලා තියෙනවා නම් ඒකේ ඇක්ටිවිටීස් එතකොට ඒ හැමදේම මේ ටැබ් එක යටතේ බලා ගන්න පුළුවන්. ඊළඟ ටැබ් එකේ attachments එකේදී ඔයගොල්ලෝ මොනවා හරි සබ්මිට් කරන්න ඕන නම් මෙතන ඒගොල්ලෝ පෙන්නනවා මොනවා හරි attachment එකක් ඕනේ කියන එක. ඊළඟට change ටැබ් එකේදී තමයි වැදගත්ම කොටස ඔයාලට කරන්න තියෙන්නේ. කියන්නේ ඔයගොල්ලෝ මොනවා හරි change කරනවා නම් deduction එකක් apply කරනවා නම් තමයි මේක ඔයගලන්ට වැදගත් වෙන්නේ. ඉතින් මෙතනදී අපි තෝරන්න ඕන මොන category එක යටතේද අපි deduction එකක් ඉල්ලන්නේ කියන එක. ඉතින් මම අර කලින් කිව්වේ තොරතුරු තියෙනවා කියලා අර පළවෙනි page එකේම අපි ගෙදර ඉඳන් වැඩට යනකොට travel cost එක එහෙම අපිට ආපහු ගන්න පුළුවන් නම් ක්‍රෝන 11000ට වැඩිය ඔයගලන්ට ගිය කොටස ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් apply කරනවා නම් මෙන්න මේකෙදි තෝරන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ accommodation දෙකක ඉන්නවා නම් ඒ කියන්නේ ගෙදර ඔයගොල්ලන්ගේ වෙනම තැනක හැබැයි job එකට යන්න වෙනම තැනක නතර වෙලා ඉන්නවා නම් එතන double living cost එක යටතේ මෙතන ඔයගොල්ලන්ට ඒකත් අඩු කරගන්න පුළුවන්. එතන වෙනම rule ටිකක් තියෙනවා. ඒ හැමදේම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක මොනවා හරි ඔයගොල්ලෝ වෙනසක් කරනවා නම් මෙතන choose කරන්න ඕන මොන කැටගරි එක යටතේද කියලා. ඊට පස්සේ ඒක change දුන්නයින් පස්සේ එතන පෙන්නනවා change වෙන්න ඕනේ amount එක කීයක්ද කියන එක. ඊට පස්සේ ඔයගොල්ලෝ අර calculation වලින් හදාගත්තු ගාන එතනට type කරන්න ඕනේ. මගේ හැම මොකුත් changes කරන්න නැති නිසා මට කෙලින්ම ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ changes මොනවත් නැත්තම් එතන කිසිම දෙයක් ඔයගොල්ලන්ට කරන්න නැහැ. ඉතින් මෙතන මේ tab එකෙත් අපිට කිසිම දෙයක් කරන්න නැහැ. ඉතින් මෙතන bank account tab එකේදී තමා අලුතෙන්ම කරන කෙනෙක් නම් bank account එක register කරන්න ඕනේ. ඉතින් අර start page එකෙන්ම අපි bank account කියන එක click කරලා ගියෙත් මෙතනටම තමයි. ඉතින් මෙතනින් ඒක හරියට ඔයගලන්ට register කරගන්න පුළුවන්. ඉතින් කලින් කරා වගේම ඊළඟ tab එකේ තියෙන contact information. ඒකෙදී ඔයගොල්ලන්ගේ phone number එක. ඉතින් අර start page එකෙන් ඔයගොල්ලෝ ගිහිල්ලා කලින් දුන්නා නම් ඒක මෙතන අනිවාර්යෙන් save වෙලා තියෙනවා. ඉතින් මම කලින් save කරලා තියෙන්නේ කෝකටත් ආයේ මම save කරා. ඉතින් මේ ටැබ් එකේදී තමයි ඔයගොල්ලන්ට සබ්මිට් කරන්න තියෙන්නේ check and submit. ඉතින් කලින් කරපු දේවල් ඔයගොල්ලන්ට විශ්වාසයි නම් දැන් ඔයගොල්ලන්ට මෙතන submit button එක click කරලා submit කරන්න පුළුවන්. ඉතින් ඊට කලින් මෙතන ආය අහනවා ඔයගොල්ලන්ට changes මොනවාරි කරන්න තියෙනවද කියලා. ඒ කියන්නේ මෙතන change කියන එක click කරුවහම ආය ඔයගොල්ලන්ව change tab එකට යනවා. එතනදී ඔයගොල්ලන්ට පුළුවන්
accommodation අර මං කලින් කිව්වා වගේ double accommodation එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ job එක ගොඩක් දුර නම් තියෙන්නේ job එකට ගිය transportation ඒ දේවල් එහෙම ඩිඩක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ change එක click කරොත් ඒවා වෙනස් කරන්න පුළුවන්. එහෙම changes මොනවත් නැත්නම් මෙතන submit එක ඉබුවාම මෙතන ආපහු පෙන්න ඔයගොල්ලන්ට කීයක්ද ලැබෙන්න තියෙන්නේ කොහොමද tax එක වෙනස් වුනේ කියලා. ඒ ඔක්කොටම ඔයා එකගයි කියලා I have checked the information කියලා click එක දාලා ඊට පස්සේ sign and submit දෙන්න තියෙන්නේ. ඉතින් මේක ආපහු sign කරන්න වෙන්නේ ඔයගොල්ලන්ට bank ID එක හරහා. ඉතින් QR එක එනවා ඊට පස්සේ ඔයගොල්ලන්ට කලින් වගේම bank ID එකෙන් submit දෙන්න තියෙන්නේ. එච්චරයි මෙතනදී ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ. ඉතින් submit කරාට පස්සේ මෙන්න මේ විදිහට tax return එක අපි submit කරා කියලා පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ට download කරගන්න පුළුවන් PDF එක. ඉතින් අනිවාර්යෙන් මේ PDF download කරලා තියාගන්න. ඉස්සරහදී ඔයගොල්ලන්ට visa දානකොට එහෙම tax declare කරපු ඒවා එහෙම ඉල්ලනවා. ඉතින් මේ document අනිවාර්යෙන් ඔයගොල්ලෝ පරිස්සම් කරලා තියාගන්න. අන්තිම ටැබ් එකේ තියෙනවා ඔයගොල්ලෝ කලින් අවුරුදු වල සබ්මිට් කරපු tax declaration ටික. ඉතින් ඒ දේවල් ඔයගොල්ලන්ට ආපහු download කරගන්න ඕන නම් මෙතන තියෙනවා. ඉතින් මගේ තියෙන්නේ අවුරුදු 2ක විතරයි 24යි 25යි. ඉතින් ඒ දේවල් ආපහු download කරගන්න ඕන නම් පුළුවන්. ඉතින් අලුතෙන්ම කරන කෙනෙකුට තව ටිකක් පැහැදිලි වෙන්න change කරන එකක් කොහොමද කරන්න කියලා මම මේ කොටසෙන් දාන්නම්. ඉතින් අපි dual residence කියන එක තමයි අපේ එකේ change එකක් කරේ. ඉතින් dual residence කියන එක click කරලා එතන change කියන එක click කරුවාම ඊට පස්සේ අපිට amount එක දෙන්න එනවා. ඉතින් amount එක අපි තියෙන rules ටික කියවලා allowance කොච්චරක්ද කියලා බලලා අපේ date ටිකට සම්පූර්ණ total amount එක හදලා මෙතන type කරනවා. ඊට පස්සේ ඒක save කරුවාම පල්ලෙහෙන් table එකේ අපි ඉල්ලපු deduction එක පෙන්නනවා. ඉතින් එකක් විතරක් නෙමෙයි ඔයගලන්ට කීපයක් වුණත් ওই විදිහට ආයෙම උඩින් choose කරලා ආයෙ ඉල්ලන්න පුළුවන්. ඉතින් අපිට එකයි තියෙන්නේ. ඉතින් ඔයාලට 2 3ක් වුණත් ඉල්ලන්න පුළුවන්. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හේදෝ